P ratio එක බැලුවද? දැන් එන ඊළඟට ඔයා බලන්න ඕන එක තමා sector PE එක. ඉතින් මෙතනදී අපි බලන්නේ sector එක තුල තියෙන under value shares මොනවද කියන එක. ඉතින් මෙතනදී වැදගත්ම මතක තියාගන්න ඕන දේ තවත් ratios ගණනාවක් තියෙනවා බලන්න ඕනේ. මේක එක ෂෙයා එකක් පමණයි. ඉතින් අපි බලමු කොහොමද මේක හොයාගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම යන්න ඕනේ CSC වෙබ්සයිට් එකට. මෙන්න මේකේ ඔයා යන්න ඕනේ මාකට් කියන තැනට. එතෙන්ට ගිහිල්ලා ඔයා මේක පල්ලෙහාට ස්ක්‍රෝල් කරපුවාම ඔයාට එනවා පබ්ලිකේෂන් එකේ ඔයා යන්න ඕනේ CSC daily කියන එකට. ඊට පස්සේ ඔයාට අවිලා තියෙන ලේටස්ට්ම daily report එක ඔයා මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාට මේකේ දෙවෙනි පිටුවේදී ඔයාට බලන්න පුළුවන් මෙන්න මෙතන ඔයාට තියෙනවා මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් සමස්ත වෙළඳපොළේම PE ratio එක. මේකත් වැදගත්. මේකටත් අඩුවෙන් ඔයාට ෂෙයාර්ස් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි දැන් යමු sector PE එක බලන්න. ඉතින් ඔයා මේකේ 76 වෙනි පිටුවට වගේ එද්දි ඔයාට බලන්න පුළුවන් මෙන්න මේක GIS industry group statistics කියන එකේ මෙන්න තියෙනවා sectors ටික ඒ sectors ටිකට අදාළව මෙන්න තියෙනවා PE ratio එකයි. ඉතින් අනිවාර්යයෙන්ම ඕකත් බලන්න ඔයාගේ ආයෝජන තීරණය ගන්න. ගැම්බ්ලින් නොකර ඉන්වෙස්ටිං කරන්න. ඔයාලටම ජය වේවා.